දවසක් සියලු දෙනාටම වෙනද වගේම අද වීඩියෝකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද thumbnail එක දකින ඔයාලා දන්නවා අද ටිකක් වෙනස් වීඩියෝ එකක් තමයි කරන්න කියලා. අද වීඩියෝ එක මම ඔයාලට ගේන්නේ අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත කොහොමද අපේ garden එක ලස්සනට අපි හදාගත්තේ කියලා. ඇත්තටම කියන්න ඕනේ නෝරා හම්බුනයින් පස්සේ future plans ගැන හිතලා අපි දෙන්න කතා වුණා අපේම කියලා ගෙදරකට move වෙන්න ඕනේ කියලා. ඉතින් එතනදී අපිට new building house එකකට තමයි අපි move වුනේ. ඉතින් ඔයාලා දන්නවා new building house වල just normally primary දේවල් විතරයි අපිට ගෙදරක් ගද්දි දෙන්නේ. ඉතින් අනිත් හැමදේම අපි paint කරලා බඩු අරගෙන අපි ලස්සනට අපිට අවශ්‍ය විදියට ගෙදර හදාගන්න ඕනේ. ඉතින් garden එකෙත් එහෙම කියලා වෙනසක් නැහැ. garden එකත් එහෙම තමයි නිකම්ම පස්පුරෝපු ඉඩමක් විතරයි අපිට garden එක කියලා හම්බුනේ. ඉතින් අපිම මහන්සි වෙලා ඒ දේවල් කරලා අපිට ලස්සන විදියට garden එක හදාගන්න ඕනේ. අද වීඩියෝ එකෙන් mainly කතා කරන්නේ කොහොමද අපි garden එක level කරලා අපි තනකොළ අල්ලන process එක start කරේ කියන එක. ඉතින් අපි grass seeds තමයි use කරේ. ගොඩක් අය landscaping ගෙනල්ලා set කරනවා. ඉතින් අපි මේ process එකට ගියේ නැත්තේ ගොඩක් වෙලාවට ඒවයේ cost එක වැඩි ඒ හේතුව නිසා. ඉතින් මම දැන් ඔයාලට කියන්න අපිට මොනවාද මුලින්ම මේ garden එක හදාගන්න අවශ්‍ය දේවල් කියලා. පළවෙනි දේ තමයි grass seed ඕනේ. ඒකට ගැළපෙන seed జాතියක් ඔයාලට use කරන්න පුළුවන්. ගත්ත seed జాතිය තමයි මේක. මේක ගන්න ඕනේ කියලා නැහැ. ඔයාලට ගැළපෙන seed జాතියක් use කරන්න. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට පස්සේ seeds use කරායින් පස්සේ ඔයාලට හිස්තැන් පේනවා. ඒ ඉඩස් වැහෙන්න ඕන නිසා ඔයාලා ඒ ගන්න seed జాතියෙන් ඔයාලා ලොකු ප්‍රමාණයක් අරගෙන තියාගන්න ඕනේ. ඒ වගේම අපිට ඕන වෙනවා plate compactor machine එකක්. ඒකෙන් ඇත්තටම කරන්නේ බුරුල්ලා තියෙන පස් හොඳින් තද කරනවා. එතකොට ගොඩක් වෙලාවට වැස්සට හේදිලා යන එක එහෙම වැළකෙනවා. ඒ වගේම රේඛ්‍යා කුදල්ලක් වගේ දේවල් අවශ්‍ය වෙනවා. අපි ඒවා use කරේ ගොඩක්ම පස් බුරුල් කරන්න ඒවයි තියෙන ගල් එහෙම ඉවත් කරන්න රේඛ්‍යක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊළඟට අවශ්‍ය දෙයක් තමයි topsoil and fertilizer. seeds වලට මුල් ඉක්මනින් එන්න නම් පෝෂණයේ තියෙන හොඳ පස් තට්ටුවක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේවා use කරන්නේ. ඉතින් අපි නම් use කරේ compost mix වෙච්ච topsoil තමයි. ඉතින් ඔයාලට ඒක කැමති විදියට ගන්න පුළුවන්. සර්ච් කරලා බලලා ඔයාලා කැමති එකක් use කරන්න. ඊළඟට අපි use කරා coffee ground. පාවිච්චි කරපු කෝපි කුඩු තනකොළ වලට අවශ්‍ය වෙන nitrogen තියෙනවා. ඉතින් ඒක නිසා තනකොළ වලට කෝපි කුඩු දාන එක ගොඩක් හොඳයි. ඒ වගේම පසට වාතය ලැබෙන්න වගේම පසේ ඉන්න හිතකර සත්තු ආරක්ෂා කරනවා. ඉතින් ඔයාලට මේ coffee ground Starbucks Costa වගේ තැන් වලින් ගන්න පුළුවන්. ඔයාලට cashier එකට එහා පැත්තේ සමහර වෙලාවට coffee ground එයාලා use කරපුව නිසා free packet වෙනම තියලා තියෙනවා කැමති අයට ඇවිල්ලා අරගෙන යන්න. එහෙමත් නැත්නම් ඔයාලා දැක්කේ නැත්නම් ඔයාලට පුළුවන් එතන කාගෙන් හරි අහන්න එයාලා free pack එකක් පිටින් ගෙනල්ලා දෙනවා. ඊළඟට ඔයාලා දන්නවා water අවශ්‍යයි. හැබැයි water use කරද්දී ඔයාලා මොකක් හරි hose එකක් ගහලා hose එකක් තමයි use කරන්න ඕනේ. මොකද seeds පැලවෙන්න හැමදාම වතුර දාන්න ඕනේ. එතකොට හැම වෙලේම slow විදියට තමයි seeds වලට වතුර දාන්න ඕනේ. ඉතින් ඊළඟට අපි කතා කරමු පියවරෙන් පියවර මාස 3ක් වගේ ඇතුළත අපි කොහොමද මේ තනකොළ අල්ලගත්තේ කියන එක. ඉතින් ගොඩක් අය බයයි මේ grass seed වලට යන්න. මම කලින් කිව්වා වගේ හේතුව තමයි එකට ගොඩක් කාලය වැය වෙනවා වගේම ඒක හරි ඉවසිල්ලෙන් හරියට කරන්න ඕනේ. හැබැයි මේ process එක හරියට කරොත් එහෙම හරියටම හරි. මුලින්ම කරන්න ඕනේ පසේ තියෙන ගල් ඉවත් කරන්න ඕනේ. පස් ටික රේඛයක් අරගෙන level කරගන්න ඕනේ. ඊට පස්සේ level කරගත්ත පස් ටික plate compactor එකකින් තද කරගන්න ඕනේ. ඉතින් මෙහෙම කරන්නේ හේතුව ඉස්සරහදී ගිලා බැසීම් වෙලා වතුර පිරීලා garden එකේ වලවල් වගේ දේවල් හැදෙන්නේ නැති වෙන්න වළක්වන්න. ඒ වගේම තමයි අපි plate compactor එකක් නම් rent එකට ගත්තේ. මොකද ඒවා daily අපිට use වෙන්නේ නැති garden items නිසා අපිට ඒවා ළඟ තියාගෙන වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් rent එකට ගන්න. එයාලා ගෙනල්ලා දෙනවා වගේම එයාලා pick up කරගන්නත් දෙනවා.
එයාලා දවසකට පවුම් 50ක් වගේ තමයි charge කරන්නේ. මට delivery cost එක නම් මතක නැහැ. එයාලා delivery cost එකත් දවස් 2කට ගත්තා. ඉතින් අපි දවස් 2ක් තමයි ටාගට් කරේ. මමයි හස්බන්ඩ්ුයි හිතුවා දවස් 2ක් ඇතුළත මේක ෆ්ලැට් කරලා කොහොම හරි ෆ්ලැට් කරන කොටස හරි ඉවර කරන්න ඕනේ කියලා. ඔයාලට පුළුවන් කලින් ප්ලෑන් කරලා ප්ලෑන් කරන දවස් 2කට වගේ කලින් ඉඳන් ඕඩර් එක දාන්න. UK අපි වගේම ස්ප්‍රින්ග් කාලේ ගොඩක් අය ගාඩන් වැඩ පටන් ගන්නවා. ඔයාලට පේනවා UK වල shops වලට ගියාම ස්ප්‍රින්ග් කාලේ ඉඳන්ම සමර් කාලේ වෙනකම්ම ගාඩන් බඩු හැම වෙලෙම දකින්න හම්බ වෙනවා. හේතුව හැමෝම ගාඩන් බඩු ගන්නවා, හැමෝම ගාඩන් වැඩ පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ගොඩක් අය ඒ වගේ බඩු රෙන්ට් එකට ගන්නවා. ඒ කියන්නේ අපිට නිව්කාසල් රෙන්ට් එකට ගන්න ප්ලේසස් තිබ්බේ 2-3යි. ඉතින් එයාලා ඩිලිවරි කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒ වගේ ලොකු මැෂින් එකක් අපිට කායකේ දාගෙන ඉන්න බෑ. ඒක නිසා මම ඔයාලට කියන්නේ කරන්න ප්ලෑන් එකක් තියෙන ඩේට් එකට කලින් අනිවාර්යෙන්ම ඕඩර් එක දාන්න. මම ඔයාලට කලින් කිව්වනේ টপ සොයිල් අපි යූස් කරේ කොම්පෝස් මික්ස් එකක් කියලා. ඉතින් අපි ඒකට කොෆි ග්‍රවුන්ඩ් මික්ස් කරා. මික්ස් කරලා ඉවරලා අපි ඒක ග්‍රවුන්ඩ් එක පුරාම විසුරු වල දැම්මා. ඇත්තටම කෝපි කුඩු වලින් හොඳ තද පැහැයක් තනකොළ වලට එනවා වගේම තනකොළ වලට අවශ්‍ය නයිට්‍රජන් ලැබෙනවා. ඔයාලා ආයෙමත් ඒ පස් ග්‍රවුන්ඩ් එකට දැම්මයින් පස්සේ ලෙවල් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ග්‍රාස් සීඩ් විසුරු වල හැමතැනටම දැම්මා. ඒ මම කලින් කිව්වා වගේම ඔයාලා ග්‍රාස් සීඩ් ටිකක් වැඩිපුර ගෙනල්ලා තියාගන්න. මොකද ඔයාලට තනකොළ වැවෙද්දි පේනවා හිස්තැන් ටික ටික පේන්න ගන්නවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඒ හිස්තැන් වලට ආයෙමත් ගිහිල්ලා තනකොළ ඇට දාන එක තමයි කරන්න තියෙන්නේ. පළවෙනි පාර ඔයාලා බොරි වෙන්න එපා. මොකද පළවෙනි පාර අපිටත් පේන්නේ නැහැ මොන තැනටද සීඩ්ස් වැටෙන්නේ කියලා. ඒක වැවෙද්දි තමයි අපිට පේන්නේ අඩුපාඩු කොහෙටද දාන්න ඕනේ කියලා. ඊළඟ පියවර විදිහට අපි කරේ උදේ හවස දෙකෙන් එකක අපි තනකොළ වලට වතුර දාන්න ගත්තා. හැබැයි අපි තනකොළ වලට අර ගොඩාක් වලවල් හිටන විදිහට වතුර දැම්මේ නැහැ. ඇත්තටම පස තෙමෙන්න විතරයි ඕනේ. පසට තෙමෙන්න විතරක් වතුර ඇති වෙන ප්‍රමාණයට දැම්මා. ඊළඟට ඔයාලට පේනවා සති දෙකක් විතර යද්දි පොඩියට තනකොළ පැලවෙන්න පටන් අරගෙන තිබ්බා. ඊළඟට අපි විශේෂයෙන් එකතු කරා ඔයාලා දන්නවනේ පිදුරු ලංකාවේ පිදුරු යූස් කරන්නේ. හැබැයි අපිට මේ පිදුරු හොයාගන්න නැති හින්දා අපි ඔයාලා දන්නවා හේ කිලෝ 2ක් විතර අරගෙන ඇවිල්ලා අපි යූස් කරා. මේවා හාව වගේ සත්තුන්ට කැම දෙන්න තමයි මෙහි යූස් කරන්නේ. හැබැයි අලුත් තනකොළ වගේ දේවල් වවද්දි මේ හේ යූස් කරනවා නම් එහෙම ගොඩක් හොඳයි. අපිට හේ යූස් කරන්න වෙච්ච එක හේතුවක් තමයි අපි තනකොළ වවන්න පටන් ගත්තේ මාර්තු අග වගේ. ඊට පස්සේ අප්‍රේල් මැයි වගේ මාස වෙද්දි අපිට තේරුණා ටිකක් වෙදර් එක චේන්ජ් වෙලා පස වේලෙන්න වගේ ගන්නවා කියලා. ඒතකොට ඇත්තටම තනකොළ වැවෙන්න නම් තෙතමනේ රඳා ගන්න ඕන නිසා අපි ඒකට උඩින් පිදුරු දැම්මා. ඉතින් ඇත්තටම පිදුරු දාන්නම අවශ්‍ය නැහැ. ඔයාලගේ වෙදර් එක චේන්ජ් වුණොත් විතරක්, ඔයාලට තේරුණොත් විතරක් ඔයාලට ඒක යූස් කරන්න පුළුවන් හොඳ දෙයක්. මේ යූස් කරපෙකින් හොඳ නැති දෙයක් වුණා. එකක් තමයි හුලඟ වැඩි වෙලාවට හැම තැනටම පිදුරු ගහගෙන යන්න ගත්තා. වටේ තියෙන අහල පහල ගෙවල් වලට හුලඟෙන් ඒ ගහගෙන යනවා අපි දැක්ක. කවුරුත් අපිට ඇවිල්ලා කම්ප්ලේන් කරේ නැති වුණාට අපි දන්නවා අපි කරපු දේ
නිසා තමයි මේක හුලගේ ගියේ කියලා. ඉතින් එතකොට නිකන් අපිට නිකන් අවුල් වගේ නිසා අපි කල්පනා කරා ඇයි අපි මේක යූස් කරේ කියන එක. ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. අපි දැක්ක ඇත්තටම පස්ස වේලිච්ච වෙලාවේ සමහර පිදුරු තනකොළ වලට ඇලිලා තනකොළ මේ උඩට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට තමයි තියෙන්නේ ඒක යූස් කරන්නම අවශ්‍ය නැහැ. ඒ වගේම තමා පිදුරු යූස් කරපු වෙලාවේ බර්ඩ්ස් ඇවිල්ලා සීඩ් අනේක වැළකුණා. ඉතින් ඒකත් හොඳ දෙයක් වුණා පිදුරු යූස් කරපු එකෙන්. ඉතින් ඒක හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. අපිට මාස 3ක් වගේ යද්දි තේරුණා ටික ටික තනකොළ වැවෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ තනකොළ වැවෙද්දි ඒ ටික පොහොර දාලා වතුර දාලා ඒක නඩත්තු කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට ටික ටික තනකොළ සතියෙන් සතිය වැවෙනවා ඔයාලට පේනවා. අපි පළවෙනියටම තනකොළ කැපුවේ අඟල් 3ක් 4ක් උස ගියයින් පස්සේ ඉතින් කපන්න ඒක ලස්සනට වැවෙනවා. සීඩ්ස් දැම්මට පස්සේ ඔයාලා සපත්තු දාගෙන ගාඩන් එකේ ඇවිදින්න යන්න එපා. ගොඩක් වෙලාවට ගාඩන් එකේ ඇවිදින්න වෙන්නේ අපිට වතුර දාන්න. ඉතින් අපි යූස් කරපු දෙයක් තමයි පොඩි ලීයක් වගේ එකක් යන හරියට විතරක් තියලා අපි ඒ දිගේ තමයි ඇවිදගෙන ගිහිල්ලා වතුර දැම්මේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ක්‍රමය අනුගමනය කරන්න. ඔයාලා හැම වෙලෙම ඇවිදින්න සීඩ්ස් පෑගෙනවා. එතකොට ඒකට වැවෙන්න ඒක බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා සීඩ්ස් පා ගන්න නැති වෙන තරමට හොඳයි. ඉතින් මට අද ඕනුනේ සීඩ්ස් වලින් තනකොළ වවන එක කොච්චර ලේසිද කියලා මට ඔයාලට පෙන්වන්න. ඒක අපි හිතාගෙන ඉන්න තරම් අමාරු නැහැ. අපි කරන්න කලින් කම්පෙයාර් කරලා බලද්දී සීඩ්ස් වලින් කරන දේ ඇත්තටම කොස්ට් එක ඉතිරියක් වෙනවා. ඒ වුණාට මේකට ටයිම් එක අරගෙන කරන එකෙන් අපි ටයිම් වේස්ට් වුණාට අපි ඒක එන්ජොයි කරා. ඉතින් මම හිතනවා ඔයාලත් ඒක එන්ජොයි කරයි කියලා. මොකද අපිත් කරේ පළවෙනි වතාවට අපිත් කලින් කරලා තිබුණේ නැහැ. පළවෙනි වතාවට තමයි අපේ ගාඩන් එකේ තනකොළ වැව්වේ. ඉතින් මම ඔයාලට කිව්වා අපි මේට මූුනේ ඇත්තටම නෝරට මාස 3ක් වගේ වෙද්දි. ඉතින් ගෙදරකින් මූ වෙනවයි කියන්නේ ලොකුම රාජකාරියක්. හේතුව අර ගෙදරින් මේ ගෙදරට බඩුව දෙන්න ඊට පස්සේ ගෙදර අස් කරන්න ඒ අතරේ තමයි අපි ගාඩන් වැඩත් පටන් ගත්තේ. ඉතින් ඔයාලා දන්නා නිව් බෝර්න් බබෙක් ඉද්දි කොච්චර වැඩ රාජකාරිය අම්මට තාත්තට තියෙනවද කියලා. ඉතින් ඒ වැඩත් එක්ක එයාගේ වැඩත් එක්ක අපි මේ දේවල් ඒකම කරේ. ඉතින් කාලෙත් එක්ක ඒ දේවලුත් වෙන නිසා ඔයාලා සීඩ්ස් වලින් තනකොළ වවන්න හිතන් ඉන්නවනම් UK වල මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ අපි කරපු කාලේ මාර්තු අප්‍රේල් වගේ ස්ප්‍රින්ග් කාලේ පටන් ගන්න. ගොඩාක් අවුවත් නැති ගොඩාක් සීතලත් නැති කාලෙක. මොකද ඔයාලා දන්නවා සීතල කාලට පස හැම වෙලේම සීතලයි. අනික අපිට එළියේ වැඩක් කරන්න බෑ. රස්නි කාලෙට මෙහි අගෝස්තු සැප්තැම්බර් වගේ කාලෙට ගොඩක් රස්නි. එතකොට හැම වෙලේම පස වේලෙනවා. ඉතින් ඊට වඩා ස්ප්‍රින්ග් කාලේ පටන් ගත්තාම ඔයාලට සමර් කාලෙ වෙද්දි ලස්සනට තනකොළ වැවෙනවා. මම හිතනවා අද වීඩියෝ කාලේ එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට වැදගත් වෙන දෙයක් තියෙනවා නම් ගන්න ඇති කියලා. ඉතින් ඊළඟ සතිය අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.